Hi everyone, කොහොමද ඔයාලට? මට ගොඩ කාලෙකින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න බැරි වුණා. මොකද මං ටිකක් අසනීපෙන් හිටියේ. අනික මං ටිකක් බිසි නිදහස් ටිකේ. සෝ ඒක හන්ද මට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න බැරි වුණා. ඉතින් මං අද ප්ලෑන් කරා මං අවුරුද්දට කොහොමද රෙඩි වෙන්නේ, මං කොහොමද අවුරුද්ද සෙලිබ්‍රේට් කරන්න කියලා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. මං හිතනවා මේ vlog එක ඔයගොල්ලෝ එන්ජොයි කරයි කියලා. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා. මං ටිකක් එල්ලිට ගිහිල්ලා ඇවිල්ලා දැනුයි උයන්න පටන් ගත්තේ. ඉතින් මම ලේසියට මීට්බෝල් කරි එකකුයි රයිසුයි විතරයි හදන්නේ. මොකද මට ලොකු වෙලාවක් නැහැ. මං අද ගේස් කරන්න ඕනේ. වැඩ ගොඩාක් තියෙනවා කරන්න. ඒක හන්ද මං ටක් ටක් ගාලා ඒ දෙක හදලා ගත්තා. මම මීට්බෝල් මීට කලින් මේ විදිහට හදලා නෑ. මේ මං හදන විදිය අඩුපාඩු ඇති. ඒව ඇත්තට ගණන් ගන්න එපා. මොකද කොහොම හැදුවත් මම නිකන්නේ. ඊට පස්සේ මම හයියෙන් සින්දුවකුත් දාගෙන ගෙදර වැඩ පටන් ගත්තා. මේ ප්ලාන්ට් එකට කියන නම මම දන්නේ නැහැ. හැබැයි මම මේකේ අතු කපලා පොට් වලට දාලා ගෙදර හැමතැනම තියලා තියෙනවා. මොකද මේ ප්ලාන්ට් එක හරි ලස්සනයි. මම පර්සනලි ප්ලාන්ට් එකට හරිම කැමතියි. ෆයිනල් අවුට්පුට් එක මේ විදිහට තමයි එන්නේ. ගෙදර අස් කරලා ඉවරයි. දැන් මට තියෙන රූම් එක අස් කරන්න. මගේ ඩ්‍රෙසින් ටේබල් එක කොච්චර අස් කරත් හැටි වෙනවා. හැම ගෑනු ළමයෙක්ගේම එහෙම තමයි මම දන්න තරමින්. තරමක් දුරට අස් කරලා ඉවරනාට පස්සේ හොම තමයි රූම් එක තියෙන්නේ. අද දෙවෙනි දවස මම මේ මල්ලි එක්ක එකතු වෙලා හදන්නේ. මම දැකලා තියෙනවා අවුරුදු කාලෙට ගොක්කොල වලින් වියලා පොඩි පහන්නටක් වගේ එකක් ගේ ඉස්සරහෙන් තියෙනවා. මට හරියට ඒකේ නම මතක නෑ. මට ගොක්කොලත්තක් හොයාගන්න බැරි වුණා හන්ද අපේ අම්මා කිව්වා කේල් කොලයක් අරන් හදලා තියන්න කියලා. ඒක තමයි මේ මායි මල්ලි හදන්නේ. ඕක තමයි ෆයිනල් අවුට්පුට් එක. මං හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා මොකක්ද කියලා. ඉතින් අපි යමු පන්සල්. මම පන්සල් යන්නේ අපේ අක්කයි අයියයි අක්කගේ බබයි එක්ක. මේ පන්සල හරිම ලස්සනයි. මේක අපේ ගෙවල් ළඟ තියෙන්නේ. මේ පන්සලේ නම වෙළුවනාරාමි කියලා තමයි අක්කා මට කිව්වේ.
අපිට අලුත් අවුරුද්ද උදා වුණා. ඔයාලා හැමෝටමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම පහනකුත් පත්තු කරලා කිරි උතුරන වැඩවලට ලෑස්ති වුණා. මායි මල්ලි එකතු වෙලා නැකතට කිරි උතුරන්න පටන් ගත්තා. චූටි කාලේ වගේ නෙමේ දැන් අවුරුදු හරිම වෙනස්. ඒත් අනේ මන්දා පුංචි කාලේ වයිබ් එක ගන්න ඕන හන්ද මම නිලාකුරු පෙට්ටියකුත් අරගෙන ආවා. ඇත්තටම කිව්වොත් අවුරුදු ගොඩක්ම ලස්සන අම්මලා තාත්තලා මුළු පවුලම එකට ඉන්නකොට ඒකේ කාලේ තේරුම් නැති වුණාට දැන් ඒක හොඳටම තේරෙනවා. අපි එන්න ටික ටික ලොකු වෙනකොට ඒත් මොනවා කරන්නදනේ අපි හැමදාම පොඩියට ඉන්නේ නේ. හන්ද ඉතින් අපි මේ විදිහට අවුරුදු සැමරුවා. ළමයි ඔයාලත් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න ඔයාලගේ මේ පාර අවුරුද්ද මොන විදිහටද ඔයාලා සෙලිබ්‍රේට් කරේ කියලා. කිරි එක ටික උතුරන්න ලං වෙගෙන එන්නේ. කොහොම හරි තර කැලේ ටිකක් තලා ෂේප් කරගත්තා. ඔය ලිපපත්තු කරගත්තේ හරිම අමාරුයි. කිරි එක උතුරලා මාය මල්ලි බඹර චක්කර පත්තු කර පොඩි සිඟිටි ආතල් ටිකක් ගත්තා. කොච්චර ලොකු වුණත් ඉතින් තාම අපි ඕවට හරිම ආසයිනේ. මේක තමයි අපේ අවුරුදු මේසේ. වැඩි දෙයක් නෑ. මට පුළුවන් විදිහට මම එක ලස්සනට හදලා ගත්තා. මට එතනින් එහාට කිසි දෙයක් වීඩියෝ කරගන්න හම්බුනේ නෑ. මොකද මට අමතක වුණා. පස්සේ තමයි මතක් වුණේ දෙයියනේම vlog එකක් කරනවානේ කියලා. වැඩත් එක්ක ඇත්තටම මට බිසි වුණා. අවුරුදු දවසේ චුට්ටක් මං එළියට ගිහිල්ලා ඊට පස්සේ ගෙදර ආවා. ඕක තමයි ඉතින් උනේ. මං ආයෙ ලස්සන vlog එකක් අරන් එන්න. ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න මොන වගේ vlogs වලටද ඔයාලා කැමති කියලා. Okay, stay safe, be positive. Bye.